1944 දී ඇමරිකාව බ්‍රෙටන් වුඩ්ස් දී රටවල් 44ක් එක්ක නව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් වශයෙන් මේ බ්‍රෙටන් වුඩ්ස් පද්ධතිය නිර්මාණය කළා. එතකොට රටවල් 44ක් එක්කලා අලුතෙන් මේ ඉන්ටර්නැෂනල් මොනිටරි සිස්ටම් එකක් හැදුවා. අපි ඒකට කියනවා බ්‍රෙටන් වුඩ්ස් සිස්ටම් එක කියලා. අතන මේ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමයට පෙර රටවල් වල කොහොමද ට්‍රේඩ් උනේ? මේ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමයට පෙර වෙළඳපොළ වල විදේශීය පිහාටු වටිනාකල් සත්ත්ව කොටස් සුවමාරු මාධ්‍යයක් ලෙස යාලා භාවිතා කරලා තියෙනවා. පසුව මේක රන් රිදී වැනි ලෝහ වලට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ජාත්‍යන්තර ගෙවීම් සඳහා රන් රිදී භාවිතා කිරීමට පටන් ගත්තත් ඒක චර සක්සස්ෆුල් මෙතඩ් එකක් උනේ නැහැ. ඒ කියන්නේ එයාලට උන අභියෝගය තමයි ගෝලීය සැපයුම සහ ඉල්ලුම අනුව මේ වෙනස්කම් සමග ලෝහවල වටිනාකම ඉතා ඉහළ ලෙස උච්චාවචනය වුණා. ඒ කියන්නේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකත් එක්ක මේ ලෝහවල තියෙන වටිනාකම නිරන්තරයෙන් ඉහළ පහළ ගියා. මෙන්න මේ අලුත් සිස්ටම් එකට අනුව උන් තම මුදල් අවුන්සයකට ඩොලර් 35 බැගින් රන් බවට පරිවර්තනය කළ හැකි එක්සත් ජනපදයේ ඩොලරයට සම්බන්ධ කිරීමට යාලා තීරණය කරා. මහ බැංකුව විසින් ඔවුන්ගේ මුදල් මිලදීගෙන විකුණු ලබන්නේ රත්රන් හෝ ඩොලරයට රැඳවුණු මට්ටමේ 100%ක් ඇතුළතව ස්ථාවර කර ගැනීම සඳහායි. ඉතින් මෙතෙන්දී උනේ ඩොලර් එක පෙක් කරා ගෝල්ඩ් එකට, අද කරන්සිස් අනිත් රටවල් කරන්සිස් පෙක් කරා ඩොලර් එකට. අන්න ඒ විදිහට තමයි එයාලගේ එක්ස්චේන්ජ් රේට් එක ගත්තේ. ඉතින් මෙන්න මේ ක්‍රමය දිගු කාලයක් යාලට පවත්වාගෙන යන්න උන්නේ නැහැ. ඉතින් මේ ටික කාලයකට විනිමය අනුපාතය ස්ථාවර කළත් ලෝකේ ප්‍රධාන රටවල් විවිධ ආර්ථික වේගයන් මත තමයි වර්ධනය වෙන්න පටන් ගත්තේ. හැම රටකම growth rate එක මට්ටමේ තිබෙන විවිධ මට්ටම් වල තමයි growth rate එක තියෙන්නේ. ඉතින් මේ නීති නොගැලපෙන්න පටන් ගත්තා සහ සීමා කිරීමට පටන් ගත්තා. ඉන්පසුව 1971 දී එක්සත් ජනපදයේ ඩොලරේ ස්ථාවර අගය ඉවත් කරයි. ඒ කියන්නේ ඩොලර් එක පෙක් කරා ගෝල්ඩ් එකට. ඒක ඉවත් කර ඒ පාවෙන්න. එහෙනම් ෆ්‍රීලි ෆ්ලෝට් වෙන්න දුන්නා. එහෙම නැත්නම් අපි කියන අනෙකුත් මුදල් වලට සාපේක්ෂව පාවෙන්න, උච්චාවචනය වෙන්න ඉඩ දුන්නා. ඊට අවුරුදු දෙකකට පස්සේ 1973 වන විට මේ බ්‍රෙටන් වුඩ්ස් සිස්ටම් එකට සහභාගී වූ සියලු රටවල් විනය අනුපාතයට පාවීමට ඉඩ දුන්නා. ඒතකොට අනිත් රටවල් සියල්ලම එයාලගේ කරන්සිස් මුදල් මෙන්න මේ ක්‍රමයේ යටතේ නිදහසේ පාවෙන්න දුන්නා. වර්තමානයේ බොහෝ මුදල් වර්ග නිදහසේ පාවෙන අතර ෆ්‍රීලි ෆ්ලෝට් වෙනවා. එය මිල තීරණය වන්නේ එක් මුදල් ලේඛකයේ ඉල්ලුම සහ සැපයුම මත. මුලදී සාධාරණ විනිමය අනුපාතයක් තීරණය කිරීමට දුෂ්කර වූ නමුත් තාක්ෂණය සහ sannivedanaye දියුණුවත් එක්ක මේ සිස්ටම් එක ගොඩක් පහසු සිස්ටම් එකක් බවට පත් වුණා. දැන්ටත් අපි යූස් කරන්නේ මෙන්න මේ සිස්ටම් එක. වර්තමානයේ මුදල් වලින් අපිට බලන්න පුළුවන් රටවල ආර්ථිකය මොන වගේ මට්ටමකද තියෙන්නේ. මීට අවුරුදු ගණනකට කලින් ඩොලර් එක තිබ්බේ 180 200. ඊට පස්සේ ඒක 350 ඒ දක්වා වැඩි වුණා. ඒතකොට ඒකත් එක සංසන්දනය කළා අපිට ලංකාවේ ආර්ථිකය මොන වගේ මට්ටමකට කඩා හැල්ලද, රුපියල අවව වෙලාද, ඒ වගේ තියෙන අපිට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම අනිත් රටවල් වලත් අපිට ඒ කන්වර්ෂන් රේට්ස් වෙනස් වීමත් එක්ක අපිට ඒ රටේ ආර්ථික මට්ටම ගැන දල අයිඩියා එකක් ගන්න පුළුවන්. forex market, foreign currency exchange, එහෙම නැත්නම් forex market කියලා අපිට simply හඳුන්වන්න පුළුවන්. මේක ලෝකයේ තියෙන විශාලතම වෙළඳපොළ වෙනවා. එතකොට ලෝකයේ තියෙන විශාලම වෙළඳපොළ forex market එකද crypto market එකද කියලා සමහරක් අයට හිතේ. අද ඒක clear out කරගන්න පුළුවන්. forex market එක තමයි ලෝකයේ තියෙන විශාලතම වෙළඳපොළ. forex market එක ගත්තොත් සඳුදා සිට සිකුරාදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා. මීට ඉහතදී forex market එක පටන් ගත්ත මුල් කාලයේ සතියට දවස් 6ක් forex market එක ඒ කියන්නේ market days විදියට පැවැත්ලා තියෙනවා. forex market එක කියලා කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් forex market එක කියලා කියන්නේ පුද්ගලයන්, මූල්‍ය ආයතන, ව්‍යාපාර රාජ්‍යයන් සහ වෙනත් ආයතන විසින් භාවිත කරන OTC market එක, over the counter market එකක් වෙනවා. හරි. ඇයි අපි මේකට ලෝකේ විශාලතම වෙළඳපොළ කියලා කියන්නේ? මෙයාලගේ daily turn එක ඉතා ලොකු වගයක් වෙනවා. වෙළඳපොළ දෛනික පිරිවැටුම. ගෝලීය විදේශ විනිමය ආශ්‍රිත වෙළඳපොළ වල සාමාන්‍යයෙන් දෛනික පිරිවැටුම අඛණ්ඩව වර්ධනය වීම පවතිනවා. ඒතර අපි අවුරුද්දත් සමග මේ බා chart එක සංසන්දනය කළොත් 1998 වන විට daily turnover එක ගත 1.7 trillion dollars වෙලා තියෙනවා. ඒතකොට ඒක 2005 වන විට 2.2 දක්වා වැඩි වෙලා තියෙනවා. 2007 වෙද්දී 3.5 බිලියන් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 2011 වෙද්දී average daily turnover එක ඩොලර් ට්‍රිලියන 4 දක්වා වර්ධනය වෙලා තියෙනවා. 2015 වෙදී
ඒක ඩොලර් ට්‍රිලියන 5 දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට අද වන විට මේක ඩොලර් ට්‍රිලියන 7.5 දක්වා වර්ධනය වෙලා තියෙනවා. දෛනික පිරිවැටුම ඩොලර් ට්‍රිලියන 7.5 කියලා කියන්නේ ඉතා විශාල අගයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේක ලෝකේ විශාලතම වෙළඳපොළ විදියට අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ දෛනික පිරිවැටුම මේක කොහෙන්ද එන්නේ? ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලින්, ඒ වගේම මනි ලෙන්ඩින්, මනි බරෝවින්, ඒ වගේම ටුවරිසම් වලින්, ඒ වගේම ස්පෙකියුලේෂන්ස් වලින් තමයි ඔන්න ඔය ඩොලර් ට්‍රිලියන 7.5 හැදෙන්නේ. මෙන්න මේ ඩොලර් ට්‍රිලියන 7.5 අපි කතා කරමු කොහොමද රටවල් අතර බෙදී යන්නේ කියලා. වෙළඳපොළ භූගෝල ව්‍යාප්තිය. මේ ඩොලර් ට්‍රිලියන 7.5න් 37ක ප්‍රමාණයක් ලන්ඩන් තමයි දෛනික පිරිවැටුමේ 37ක ප්‍රමාණයක දායකත්වයක් ලබා දෙන්නේ. ඉන් පසුව ටෝකියෝ 22ක ප්‍රමාණයක්, ඒ වගේම නිව්යෝර්ක් ඩෙලි ටර්නෝවර්ගේ 19ක ක්‍රියාකාරීත්වයක්, ඒ වගේම යුරෝප් රටවල් ගත්තොත් යුරෝප යුනියන් එකට අයිති රටවල් ගත්තොත් 8ක ප්‍රමාණයක්, ස්විස්ටර්ලන්ඩ් ඕස්ට්‍රේලියා 2ක ප්‍රමාණයක්, ලෝකයේ අනිත් රටවල් ගත්තොත් 10ක ප්‍රමාණයක්. මෙන්න මේ ඩොලර් ට්‍රිලියන 7.5 බෙදී යන්නේ භූගෝල ව්‍යාප්තිය ඔන්න ඔය වශයෙන්. ෆොරෙක්ස් ඉතිහාසය ගැන මම දන්න නොලෙජ් එක ඔයාලත් එක්ක මම ෂෙයා කරගත්තා. එහෙනම් අපි ආපහු ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. thank you, thanks for watching. ට්‍රේඩින් කෝස් කරන්න ලොකු ගණන් ගෙවලත් තවමත් හරියට ඉගෙන ගන්න බැරි වුණාද? ඔයා විතරක් දන්න දෙයක් YouTube වීඩියෝ එකක් දාලා නිකන් කියලා දෙයිද? ට්‍රේඩ් කරලා හැමදාම තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවද? ඒකට හේතුව තවම හොයාගන්න බැරිද? අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගන්න කැමතිද? මුලින්ම අපි මූලික දැනුම ලබා දෙනවා. පසුව අපගේ ඇඩ්වාන්ස් ස්ට්‍රැටජි කියලා දෙනවා. ඒ කරලා අපි ඔබව අතාරිනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. ඔයාට අපි කරන මාකට් ඇනලිසිස් ටිකත් ෂෙයා කරනවා. සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අදම අපගේ ට්‍රේඩින් මෙම්බර්ෂිප් එක හා එක්වන්න. learntome.net ට්‍රේඩින් වල අපි දැනගත යුතුම කරුණු මොකක්ද? පළවෙනි එක තමයි පොසිෂන් සයිස් එක. පොසිෂන් සයිස් එක කියලා කියන්නේ මනි මැනේජ්මන්ට් රූල්ස් වල තියෙන අත්‍යවශ්‍ය අංගයක්. ට්‍රේඩින් වල අපි දැනගත යුතු ප්‍රධානම දෙයක් තමයි ට්‍රේඩ් කරන අපේ ප්‍රයිස් ඇසෙට් එකට අපි දාන පොසිෂන් සයිස් එක. පොසිෂන් සයිස් එක කියලා සරලවම ගත්තොත් අපිට කියන්න පුළුවන් වෙළඳාමක් මත. එහෙම නැත්නම් එක ට්‍රේඩ් එකක් මත අපි කොච්චර මුදලක් ආයෝජනය කරනවද? එහෙම නැත්නම් අපි එක ට්‍රේඩ් එකකට කොච්චර මුදල් ප්‍රමාණයක් රිස්ක් කරනවද කියන එක. අපේ කැපිටල් එක සහ පොසිෂන් සයිස් එක අතර නිවැරදි ශේෂය නැත්නම් නිවැරදි අගය සොයා ගැනීම මනි මැනේජ්මන්ට් වල තියෙන ප්‍රධාන කොටසක් වෙනවා. මොකද අපේ පොසිෂන් සයිස් එක අපේ ට්‍රේඩින් කැපිටල් එකට ගැලපෙන්න ඕන. අපේ ට්‍රේඩින් කැපිටල් එකට ගැලපෙන පොසිෂන් සයිස් එකකින් අපි ට්‍රේඩ් කරොත් අපිට කන්සිස්ටන්සි එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ට්‍රේඩ් එකකින් ගත්තාන් පස්සේ ඒ ට්‍රේඩර් යුරෝ USD පෙයා එක 0.01 ලොට් සයිස් එකෙන් ට්‍රේඩ් කරනවා. සමහරක් වෙලාවට 0.5 ලොට් සයිස් එකෙන් ට්‍රේඩ් කරනවා. සමහරක් වෙලාවට 1 ලොට් වලින් ට්‍රේඩ් කරනවා. ඉතින් මේ ලොට් සයිස් එක නැත්නම් පොසිෂන් සයිස් එක අපි කන්සිස්ටන්සි එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න ඕන අපි ට්‍රේඩින් කැපිටල් එක අනුව. ඔයාගේ account එකේ හැසිරිය හැකි ප්‍රමාණයට වඩා ලොට් සයිස් තෝරගන්නවා කියලා කියන්නේ ඔයාගේ account එක ලොස් කරගන්න plan කරනවා වගේ දෙයක්. ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එක අනුව තමයි ඔය පොසිෂන් සයිස් එක තීරණය කරන්න ඕන. ඒතකොට අපි correct position size එක calculate කරන්න මොන වගේ point ද consider කරන්නේ? අපි point දෙකක් consider කරනවා. පළවෙනි එක තමයි stop loss එක. stop loss එක අපි pips value වලින් ගන්නෙ. ඒ වගේම අවදානමට ලක්වන මුදල කොච්චර ප්‍රමාණයක් අපි රිස්ක් කරනවද කියන එක. අපි උදාහරණයක් එක පැහැදිලි කරගමු කොහොමද අපි position size එක calculate කරන්නේ කියලා. හරි. උදාහරණයක් විදිහට මෙතන double bottom pattern එකක් හැදලා තියෙනවා euro USD chart එකේ. අපි previous top එක උඩින් candle එකක් close වෙද්දී අපිට මෙතන entry එක ගන්න පුළුවන් buy order එකක් විදියට. මෙතන stop loss එක pips වලින් ගන්න පුළුවන් entry level එක stop loss එක අතර වෙනසෙන් අපිට අඩු කරගන්න පුළුවන්. stop loss එක එනවා 100 pips එහෙම නැත්නම් 0.0100 අපිට නැත්නම් pips 100ක් කියලා මේක වෙනත් විදිහකින් පවසන්න පුළුවන්. මෙතන අපි euro USD buy කරනවා අපි මෙතනදී ඩොලර් 1000ක් risk කරනවා අපේ capital එකෙන් 0.5 තමයි අපි මෙතන risk කරන්නේ. හරි. අපේ entry අපි trigger කරනවා 1.150 වලින් අපි මෙතනදී buy entry එකක් ගන්නවා. අපේ position size equation එකට අපි මේ data ටික දාලා අපි correct position size එක කීයද කියලා අපි බලමු. හරි. අපි මෙතන ඩොලර් 1000ක් risk කරනවා. pip value එක pip 100යි වෙනත් විදිහකින් කිව්වොත් 0.01. position size equation එකට මෙන්න මේ data ටික දැම්ම ඊපස්සේ අපි 1000 divide කරනවා 0.01 වලින්. answer එක විදිහට එනවා 100,000. 100,000 කියලා කියන්නේ වෙනත් විදිහකින් කියවසොත් 1 standard lot. T5 platform එකට කියලා බලමු මේ data අපි කොතනද දාන්නේ කියලා. අපිට මෙතන new order ගිහිල්ලා මෙතන මෙන්න මේ volume එකට අපිට දාන්න පුළුවන් 1 lot කියලා. හරි. අපි එතකොට අපි අර එතකොට අපි ඒ entry එක ගන්නෙ
1 ස්ටෑන්ඩඩ් ලොට් එකෙන්. අපි මෙතන අපේ ට්‍රේඩින් කැපිටල් එකෙන් 0.5 රිස්ක් කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි ඩොලර් 1000ක් රිස්ක් කරන්නේ අපේ කැපිටල් එකෙන් 0.5 තමයි මෙතන රිස්ක් කරලා තියෙන්නේ. බලයක් කතා කරමු මෙතන GBP USD chart එකට යටින් කැන්ඩල් එකක් ක්ලෝස් වුණාන් පස්සේ අපිට sell signal එකකට යන්න පුළුවන්. එතන entry level එක stop loss price එක අතර වෙනසෙන් අපිට stop loss value එක pips වලින් අපිට ලබා ගන්න පුළුවන්. මෙතන entry level price එක සහ stop loss price එක අතර වෙනසෙන් අපිට stop loss value එක ගන්න පුළුවන්. මෙතන stop loss value එක විදිහට අපිට 0.0025 වෙන එහෙම නැත්නම් pip 25ක් කියලා අපිට කියන්න පුළුවන්. මේ උදාහරණදී අපි ඩොලර් 500ක් රිස්ක් කරන අපේ ට්‍රේඩින් කැපිටල් එකෙන් 105ක ප්‍රමාණයක්. හරි. යුරෝ USD අපි sell entry එකක් ගන්නවා 1.10 වලින්. ඔය entry අපේ lot size එක. එහෙම නැත්නම් position size එක volume එක කීයද කියලා බලමු. අපේ equation එක නම් position size එක අපි risk කරනවා. අවදානට ලක් කරන මුදල ඩොලර් 500යි අපේ stop loss value එක අපි pips වලින් දාන්නේ 0.0025. ඒතර ආන්සර් එක විදිහට අපිට එනවා 200,000. එහෙම නැත්නම් අපේ standard lot දෙකකින් trade කරනවා. අපි MT5 platform එකට යමු නැවතත්. මෙතනදී new order ගිහිල්ලා standard lot දෙකකින් trade කරන්න. මෙතන අපිට දෙක දාගන්න පුළුවන්. හරි. ඒ වගේ අපි බලමු මෙතනදී ඔයාලට euro USD chart එකේ minimum lot size එක කොහොමද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයා මේ ඔක්කොම 0 කරන්න. 0 කරගෙන මෙතනින් වැඩි කරගෙන යන්න. අපිට euro USD chart එකේ මේක micro account එකක්. euro USD micro account එකේ අපිට 0.10 වලින් trade කරන්න පුළුවන්. මේක අපේ එක point එකක් අඩු කරගමු මේ යට ටික hidden වෙනවා. ඒතර මේකේ minimum lot size එක 0.1. මේක micro account එකක්. standard account එක අපිට 0.01 වලින් trade කරන්න පුළුවන්. අපේ මුල් වීඩියෝස් වලට බලලා standard lot micro lot කියන්නේ මොනවද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ට්‍රේඩිං වල වැදගත් ටර්ම් එකක් වෙන RR ratio risk reward ratio එක ගැන කතා කරමු. risk to reward ratio කියලා කියන්නේ මොකක්ද? සරලවම ගත්තොත් අපි කොච්චර මුදලක් අවදානමට ලක් කරනවද සහ අපි අවදානමට ලක් කරන මුදලින් කොච්චර ප්‍රතිලාභයක් එනවද? කොච්චර profit එකක් එනවද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. risk එකත් එක්ක reward එක අපි කොච්චර එනවද? වෙළඳාමක risk එක කොච්චර අපිට reward එක කොච්චර ලැබෙනවද කියලා. අපිට risk එක stop loss order එකකින් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම reward එක take profit order එකකින් තීරණය කරන්න පුළුවන්. මේ values අපි pips වලින් ගන්න stop loss order එක. එහෙම නැත්නම් stop loss value එක stop loss order එකක් කියලා කියන්නේ trader කෙනෙක් එයාගේ trade එකේ entry එකක් ගනිද්දී එයාගේ trade එක එයාට against පැත්තට යනවා. කොයි තැනදී trade එක automatically close වෙන්න ඕන කියන්නේ. take profit එක කියලා කියන්නේ trade එක ඔය frame කරපු direction එකටම යනවා නම් ඔයගේ take profit target එක. එහෙම නැත්නම් ඔය trade එකෙන් profit එක අරන් ඉවත් වෙන ලක්ෂය තමයි take profit එක කියලා කියන්නේ. ඔන්න ওই දෙක අතර අනුපාතයට අපි කියනවා RR ratio එක. සාමාන්‍ය ටෙක්නිකල් ඇනලිසිස් ලා එයාලගේ RR ratio එක අඩුම තරමේ 1 to 2 වත් 1 to 3 වත් තියාගන්න. මිනිමම් 1 to 1.5 ඔයාලා අනිවාර්යෙන් තියාගන්න ඕන. එතකොට smart money concept traders ලගේ ටෙක්නිකල් ඇනලිසිස් ලගේ පොඩි වෙනසක් තියෙනවා. smart money concept traders ලා ගත්තයින් පස්සේ අපේ smart money concept session එකක් ඔයාලට එනවා අනිවාර්යෙන්. අපේ smart money concept trading වල RR ratio එක 1 to 5 or 1 to 15. එතකොට අපි minimum risk කරන්නේ $1. ඒ වගේම අපේ profit එක අපි entry එකක් ගන්න minimum $5.5යි 15 අතර entry එකක් තියෙනවා නම් විතරයි. අපි RR ratio කොහොමද calculate කරන්නේ කියලා බලමු. උදාහරණයක් විදිහට අපේ entry price එක 1.1500 ඊළඟ stop loss එක 1.1400. හරි මේ දෙක අතර වෙනසෙන් entry level එක stop loss price එක අතර වෙනසෙන් අපිට stop loss value එක ගන්න පුළුවන්. මේ දෙක අතර වෙනසෙන් අපිට stop loss එක pips 100ක් කියලා එනවා. එහෙම නැත්නම් 0.0100 stop loss value එක pips 100. entry level price එක target price එක අතර වෙනසෙන් අපි reward pips ගන්න පුළුවන්. මෙතන reward pips ගන්න 150ක් වෙනවා. අපි risk කරනවා pips 100ක් අපිට profit විදියට එනවා pip 150. සරලවම ගත්තොත් මේ order එක මට loss වුණොත් මම pip 100ක් loss වෙනවා. profit වුණොත් pip 150 profit වෙනවා. එතකොට මේක අනුපාතයක් විදිහට අපි සරලවම ගත්තොත් 1 to 1.5 තමයි. ඒ කියන්නේ අපි මේකේ ඩොලර් එකක් රිස්ක් කරොත් අපිට profit එක ඩොලර් 1.5යි. අපි තව උදාහරණ කිහිපයක් කතා කරමු RR ratio එකත් එක්ක. අපි මෙතනදී ඩොලර් 200ක් රිස්ක් කරනවා reward එක ඩොලර් 400ක් කියලා. මේ අනුපාතයක් විදිහට ගත්තාම බස් RR ratio 1 to 2. ඒ කියන්නේ ඩොලර් එකක් loss වෙනවා මේ entry එකේ. අපි සරලවම ගත්තොත් profit කරලා ඩොලර් දෙකක් profit වෙනවා. දෙවෙනි example එකේ
අපි රිස්ක් එක 500යි රිවෝඩ් එක 1500යි. ඒ කියන්නේ අපි මේකේ සරලව ගත්තොත් සරල අනුපාතයක් ගත්තොත් 1 to 3 අපි රිස්ක් කරනවා ඩොලර් එකක් ප්‍රොෆිට් එක එනවා ඩොලර් 3ක්. ඒ වගේම අවසාන උදාහරණයක් ගත්තොත් අපි රිස්ක් කරනවා ඩොලර් 1000 ප්‍රොෆිට් එක විදියට එනවා ඩොලර් 500ක්. මේක සරල අනුපාතයක් විදියට ගත්තොත් 2ට 1යි. දැන් මෙතනදී බලන්න වෙනස. අපේ ට්‍රේඩින් සෙටප් එකේ 2ට 1 නම් අනුපාතයේ අපේ එන්ට්‍රිය ලොස් වුණොත් වැරදිලාවත් අපිට ඩොලර් 2ක් ලොස් වෙනවා ප්‍රොෆිට් වුණොත් ඩොලර් 1යි ලොස් වෙනවා. ඒතර අපි ට්‍රේඩර්ස්ලා විදියට කවදාවත් මෙන්න මේ වගේ RR රේෂියෝ එක ට්‍රේඩ් කරන්න එපා. මොකද ඔයගේ රිස්ක් එක වැඩි රිවෝඩ් එක අඩුයි. අපේ ට්‍රේඩින් සෙටප් වල අපි හැමතිස්සෙම රිස්ක් එක අඩුවෙන් රිවෝඩ් එක වැඩියෙන් තියෙන එන්ට්‍රීස් විතර අපි ෆ්‍රේම් කරන්නේ. අපේ ඇකියුරසි එක එහෙම නැත්නම් ඒ ගන්න එන්ට්‍රිය කොච්චර ෂුවර් වුණත් ඔයගේ RR රේෂියෝ එක අඩුයි නම් ඒ එන්ට්‍රිය ෆ්‍රේම් කරන්න යන්න එපා. මොකද රිස්ක් එක වැඩියෙන් අරන් තියෙනවා. මොකද ඔයා ගන්න එන්ට්‍රිය ඔය ෆොරෙක්ස් වල ලාස්ට් එන්ට්‍රිය නෙමෙයි. ඒ වගේම ට්‍රේඩින් වල ගොඩක් වැදගත් මාතෘකාවක් සහ ගොඩක් අය කතා නොකරන දෙයක් සහ නොදන්න දෙයක් තමයි මේ එක්ස්පෙක්ටන්සි කියලා කියන්නේ. මොකද්ද එක්ස්පෙක්ටන්සි කියලා කියන්නේ? එක්ස්පෙක්ටන්සි කියලා කියන්නේ අවදානමකදී ඩොලර් රේට අනුව ඔයා කොච්චර මුදල් ප්‍රමාණයක් වින් කරනවද ලොස් කරනවද කියන එක. එක්ස්පෙක්ටන්සි එකට අපේ ඉක්වේෂන් එකක් තියෙනවා. මොකක්ද ඉක්වේෂන් එක? probability of win අපි ඒක ගුණ ගන්නවා average win එකෙන් ඊට පස්සේ ඒ ආන්සර් එක අපි අඩු කරනවා probability of loss multiply by average loss එකෙන්. අපි මෙතනදී අපිට එක්ස්පෙක්ටන්සි එක හොයාගන්න පුළුවන්. අපි උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. ට්‍රේඩර් කෙනෙක් එයාගේ ට්‍රේඩින් සෙටප් එකට අනුව එයාගේ විනින් ට්‍රේඩ් 130යි ලූසින් ට්‍රේඩ් 170යි. එතකොට මේකෙදී එයාගේ ඇවරේජ් වින් එක මෙයාගේ ට්‍රේඩින් සෙටප් එකේ ඇවරේජ් වින් එක ඩොලර් 1000යි ඇවරේජ් ලොස් එක ඩොලර් 200යි. අපි ඉක්වේෂන් එකට දාලා බලමු ට්‍රේඩින් එක්ස්පෙක්ටන්සි එක හොයාගන්නේ කොහොමද කියලා. හරි probability of winning trade ගත්තාන් පස්සේ 0.3 එතකොට average win එක යාගේ ඩොලර් 1000ක් වෙනවා. අපි 0.3 ගුණ කරනවා 1000න් ඊට පස්සේ අපි ඒ එනහාන්ස් එක අඩු කරන probability of loss වෙන්නේ 70 0.7 ගුණ කරනවා අපි 200න්. එතකොට අපිට ආන්සර් එක විදියට ඩොලර් 160ක් එනවා. එතකොට මේකේ මේ ට්‍රේඩ් එකේ එක්ස්පෙක්ටන්සි එක ඩොලර් 160ක් විදියට එනවා. එතකොට එයා ඇවරේජ්ලි ඩොලර් 160ක් එක ට්‍රේඩ් එකකින් earn කරනවා. අපි තව උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. එතකොට ඔයාලට තේරෙයි අපි winning percentage එක, ඒ කියන්නේ number of trade අපිට වැදගත් නැත්නම් expectancy එකද කියලා. ඔයාලට වගේ trading setup එක අනුව සමහරවල්ලාට negative expectancy එකක් එන්න පුළුවන්. අපි උදාහරණයක් එක කතා කරමු. winning trade 80%යි losing trade 20%යි. උදාහරණයක් විදිහට මෙයා trade 10ක් දැම්මොත් trade 8ක් win කරනවා, දෙකක් loss වෙනවා. value බැලමට ඒක මාරු. පට්නනේ. හැබැයි බලමු ඇවරේජ් වින් එක ඩොලර් 200යි ඇවරේජ් ලොස් එක ඩොලර් 1000යි. මේක බැලුවම මගේ ඔළුවට යන්නේ මෙයාගේ RR රේෂියෝ එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. RR රේෂියෝ එක අඩුයි මෙයාගේ ට්‍රේඩින් සිස්ටම් එකේ. අපේ ඉක්වේෂන් එකට දාලා එක්ස්පෙක්ටන්සි එක හොයාගමු. හරි. එතකොට 0.8 අපි ගුණ කරනවා 200න් අපි ඒ උත්තරේ අඩු කරනවා 0.2 අපි ගුණ කරනවා 1000යි. මෙයාගේ එක්ස්පෙක්ටන්සි එක විතර අපිට එන්නේ -40. මෙයා එක ට්‍රේඩ් එකකින් ඇවරේජ්ලි ලොස් වෙනවා ඩොලර් 40ක්. මෙතන තියෙන්නේ මයිනස් එක්ස්පෙක්ටන්සි එකක්. මෙතනදී අපිට බැලුවෙන් පස්සේ බිගිනර්ස්ලා විදියට ඔයාලා බැලුවෙන් පස්සේ අපි ට්‍රේඩර් කෙනෙක්ගෙන් අහන්න ඕනේ එයාගේ වගේ විනින් පර්සන්ටේජ් එක නේ වගේ එක්ස්පෙක්ටන්සි එක කොච්චරද කියලා. වගේ එක්ස්පෙක්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ. මට මගේ ට්‍රේඩ් වල මං 180ක් වින් කරනවා. ලොස් වෙන්නේ 120යි. යා ට්‍රේඩ් 8ක් වින් කරනවා. ලොස් වෙන්නේ 2යි. හැබැයි මේ වින් කරන 8ට වඩා ලොකු ලොස් එකක් අර ලොස් වෙන ට්‍රේඩ් දෙකෙන් යනවා. එතකොට එක්ස්පෙක්ටන්සි කියන එක වැදගත්. ඔයා ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාට පොසිටිව් එක්ස්පෙක්ටන්සි එකක් තියාගෙන ට්‍රේඩ් කරන්න ඕන. මේ වෙනකන් ඔයාලා මං හිතන විදිහට ඔයාලා ට්‍රේඩින් වල විනින් පර්සන්ටේජ් එක තමයි කන්සිඩර් කරේ. ඒක වැදගත් දෙයක් නෙවෙයි. මොකද අපි කන්සිඩර් කරන්නේ RR රේෂියෝ එක. ඒකත් එක්ක යන්නේ ට්‍රේඩර්ස් එක්ස්පෙක්ටන්සි එක. ඒක තමයි වැදගත්ම වෙන්නේ. අපි ඊට පස්සේ බ්‍රේක් ඉවන් පොයින්ට්ස් ගැන කතා කරමු. මොකද්ද මේ බ්‍රේක් ඉවන් පොයින්ට්ස් කියලා කියන්නේ? හරි. මේ ඩයග්‍රෑම් එක පොඩ්ඩක් බලන්න. මේ ඩයග්‍රෑම් එකේදී අපි රිස්ක් කරනවා ඩොලර් එකක්. බ්‍රේක් ඉවන් කියලා කියන්නේ අපි ට්‍රේඩ් එකක් ලොස් එකකුත් නැතුව වින් එකකුත් නැත බ්‍රේක් ඉවන් ඉක්විලිබ්‍රියම් වෙන ලෙවල් එකට. අපි ඩොලර් එකක් රිස්ක් කරොත් රිවෝඩ් එක ඒව නැත්තම් රිවෝඩ් එක 0.25යි. හරිද? එතකොට
ඩොලර් එකක් රිස්ක් කරොත් රිවෝඩ් එක 0.2. මේක බ්‍රේක් ඊවන් කරන්න බ්‍රේක් ඊවන් වෙන්න විනින් පර්සන්ටේජ් 180ක් සහ ලූසින් පර්සන්ටේජ් එක 120ක් වෙන්න ඕන. හරි. මෙතනදී බලන්නකො රිස්ක් එක ඩොලර් එකයි රිවෝඩ් එකක් ඩොලර් එකයි. කියන්නේ අපි එකක් earn කරත් එකක් loss වෙනවා. හරි. එතකොට එයා බ්‍රේක් ඊවන් කරන්න. ඒ කියන්නේ එයාගේ සම්පූර්ණ ට්‍රේඩ් ගාන losses නැති වෙන්නේ නැහැ, winning නැති වෙන්නේ නැහැ, 0 වෙන්න ඉක්විලිබ්‍රියම් වෙන්න එයා 150ක් win සහ 150ක් losses තියෙනවා. හැබැයි අපි මේ අවසාන එක බලමු. මෙයා රිස්ක් කරන්නේ ඩොලර් එකයි රිවෝඩ් එක ඩොලර් 4යි. ඒ කියන්නේ මෙයා එක ට්‍රේඩ් එක රිස්ක් කරන්න loss වුණා loss වෙන්නේ ඩොලර් එකයි. හැබැයි profit වුණා ඩොලර් 4ක් profit වෙනවා. එයාගේ RR ratio එක හොඳයි. එතකොට බලන්න මෙයා ට්‍රේඩ් 8ක් loss වෙනවා දෙකක් win කරනවා. එතකොට මෙයා ට්‍රේඩ් 8ක් loss වුණත් ඒ win කරන දෙකෙන් අර 8ේම තියෙන loss එක cover වෙනවා. එතකොට එයා break even කරන්න එයාගේ loss එක cover කරන්න එයාට ට්‍රේඩ් ඕන අර loss වෙච්ච ට්‍රේඩ් 8ේම loss එක cover කරන්න එයා ට්‍රේඩ් කීයද ඕන 2යි. හරිද? එතකොට RR ratio එක ලොකු රෝල් එකක් මේකේ play කරනවා. එතකොට RR ratio එක ගොඩක් important trader කෙනෙක්. මෙන්න මේ factors වල හදා ගන්න ඕන ආගේ trading setup එකට. expectancy and human nature. මොකද්ද මේ expectancy and human nature කියලා කියන්නේ? අපි අතරින් ගොඩක් දෙනෙක් අපි ට්‍රේඩ් කරද්දී අපි හැමෝම loss වෙන්න කැමති නැහැ. අපි පරාජය වීම වලට ජයග්‍රහණය වීම තමයි අපේක්ෂා කරන්නේ. ඒක හැමෝටම පොදු දෙයක්. low accuracy system එකක් එක ගොඩක් පුද්ගලයන්ට ගොඩක් ගැටලු මතුවෙනවා. trading setup trading plan හදද්දී winning percentage එක main role එක විදිහට play කරන්නේ නැහැ. traders expectancy තමයි වැදගත් වෙන්නේ. මොකද ඒක RR ratio එකත් එක්ක යන්නේ. ඉතින් ඔයාලා ඒක focus කරන RR ratio එක තමයි වැදගත් වෙන්නේ. වෙළඳපොළ ඇණවුම් වඩාත් මූලික සහ පොදු ඇණවුම් වර්ගයක් වේ. මේ මාකට් ඕඩර් කියන එක බේසික් සහ කොමන් ඕඩර් ටයිප් එකක් වෙනවා. ඒක පවත්නා හොඳම මිලෙන් ක්‍රියාත්මක වෙනවා. මාකට් ඕඩර් ටයිප් එක අපි යූස් කරනවා අලුතෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හෝ අපි එන්ටර් වෙලා ඉන්න ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන්න. ගැනුම් මිල කියලා කියන්නේ වෙළඳාමක් සිදු කිරීමට පවතින හොඳ මිල. බිඩ් ප්‍රයිස් එක කියලා අපි කියන. එහෙම නැත්නම් ආස් ප්‍රයිස් එක ගැන කතා කරමු. ආස් ප්‍රයිස් එක කියලා කියන්නේ විකුණුම් මිල. විකුණුම් මිල කියලා කියන්නේ මිලදී ගැනීමට පවත්නා හොඳම මිලයි. එතකොට මේ අපි ඉස්සෙල්ලා කතා කරලා මේ බිඩ් ඇන්ඩ් ආස්ක් අතර වෙනසට අපි කියනවා ස්ප්‍රෙඩ් එක කියලා. අපි MT5 platform එකට ගිහලා මේ basic market order type එක ගැන කතා කරමු. ඔයාලට MT5 platform එකට ගියායින් පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් new order කියන එක. මෙන්න මේ new order එක අපි click කරායින් පස්සේ click කළා මෙතන buy and sell කියලා අපිට execute කරන්න අපේ positions දෙක එනවා. මේ දෙකෙන් එකක් අපි click කරායින් පස්සේ order එක execute වෙනවා. එතකොට මේ market order type එකෙන් තමයි මේ trade එක අපි execute. උදාහරණයක් විදිහට අපි මෙතන buy order එකක් දැම්මොත් මේ buy order එක execute වෙන market order type එකෙන් common order type එකක් විදිහට. එතකොට මේක market order type එක අපි use කරනවා trade එකට enter වෙන්න සහ exit වෙන්න. exit වෙනවා කියන්නේ මේක right click කරලා අපිට close positions දෙන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන තියෙන close එක ඔබන්න පුළුවන්. අපි මේ entry සහ exit වෙන්න basic market order type එක use කරනවා. අපි දැන් ඉතුරු දෙක ගැන කතා කරමු. මොකක්ද ඉතුරු දෙක? ඉතුරු දෙක අපිට කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. මොකක්ද මේ sell limit සහ sell stop කියලා කියන්නේ? අපි trade කරද්දී pending orders යොදා ගන්නවා. මොකක්ද මේ pending orders කියලා කියන්නේ? pending orders කියලා කියන්නේ අපිට පෙර තීරණය කරන ලද මිල මට්ටමකට ළඟා වුණාන් පස්සේ price එකේ අපි දාලා තියෙන buy order එකක් හෝ sell order එකක් automatically execute වෙනවා. automatically open වෙනවා. දැන් මේ pending orders අපි ගොඩක් වෙලාවට use කරන්නේ. අපිට සමහර ලාවට හැම වෙලාවෙම කම්පියුටර් ඉස්සරහා ඉන්න බෑ. pending orders දාලා දෙනවා. අපි chart එක analysis කරලා chart එක මෙන්න මේ තැන් වලට price එක ගියන් පස්සේ buy order එකක් හෝ අපේ analysis එකට අනුව sell order එකක් execute වෙන්න අවශ්‍ය නම් අපි මේ විදිහට pending orders දානවා. මේ pending orders දාන එකේ වැදගත්කම තමයි අපි කම්පියුටර් සහ හිටියත් නැතත් මේ trade එක execute වෙනවා. දැන් අපි take profit සහ stop losses දානවා pending order එකක් දාද්දී. ඉතින් මේ stop losses සහ take profit දැමීමේ වාසිය තමයි මේ trade එක automatically TP target එකට ගියන් පස්සේ automatically trade එක close වෙනවා. ඒ වගේම stop loss target එකට ගියන් පස්සේ stop loss hit නොත් අපේ over loss එකක් යන නොගිය අපේ stop loss level එකෙන් trade එක automatically close වෙනවා. ඉතින් මේ pending orders කියන්නේ ගොඩක් වැදගත් දෙයක් අපි trading කරද්දී.
හරි. මේ pending orders අපි කොටස් දෙකකට බෙදනවා. අපි මුලින් කතා කරමු මේ sell limit කියන එක ගැන. sell limit කියලා කියන්නේ පෙර තීරණය කරන ලද මිල මට්ටමකට price එක ළඟා වුණායින් පස්සේ. ඒ කියන්නේ අපි උදාහරණයකට හිතමු price එක යම්කිසි level එකකට ගියයින් පස්සේ දැන් තියෙන level එකේ ඉඳලා අනාගතයේදී යම්කිසි කාල සීමාවක් තුලේ level එකට ගියයින් පස්සේ automatically trade එක execute වෙන්න ඕන. ඒතර අපි manually execute කරන්නේ trade එක. අපි මුලින් කතා කරමු sell limit එකක් ගැන. මොකක්ද මේ sell limit එක කියලා කියන්නේ? අපි මේ illustration එක බලමු. අපේ analysis එකට අනුව market එක මෙන්න මේ sell limit line එකට ආයෙත් පස්සේ sell වෙනවා කියලා අපි හිතනවා. අපේ analysis වලට අනුව. ඒතර market එකේ current level එක තමයි මෙතන. එතකොට current position එකට උඩින් price එක තියෙද්දි ඒ කියන්නේ දැන්ට පවතින වෙළඳපොළට මිලට වඩා වැඩි මිලකට විකිණීම සඳහා මේ sell limit use කරනවා. ඒ කියන්නේ current price එකට ඉහළින් market එක ආවොත් එතනට આવොත් අපි sell එකක් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් සරලව කිව්වොත් market එක මෙතනට આવොත් තමයි අපි sell වෙනවා කියලා පල්ලෙහාට යනවා කියලා අපේ prediction එක අනුව අපි හිතන්නේ. ඉතින් මේකට අපි භාවිතා කරන sell limit කියන එක. හරි. අපි ඊට පස්සේ sell stop ගැන කතා කරමු. මොකද්ද මේ sell stop කියලා කියන්නේ? sell stop කියලා කියන්නේ දැන්ට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු මිලට විකිණීම සඳහා අපි sell stop use කරනවා. ඒ කියන්නේ අපේ current price එක මෙන්න මෙතන නම් අපේ predictions වල අපේ analysis වලට අනුව market එක මෙන්න මේ sell stop line එකෙන් මෙන්න මේ sell stop line එකෙන් පල්ලෙහාට ගියොත් තමයි market එක sell වෙන්නේ. එතකොට අපි මේ වෙලාවට sell stop order එකක් දානවා. current market price එකෙන් පහළට market එක move වුණොත් තමයි මේ sell order එක sell stop order එක active වෙන්නේ. හරි. අපි MT5 platform එකට ගිහිල්ලා මේක clear out කරගමු. MT5 platform එකේ මෙන්න මෙතන new order ගිහිල්ලා ඔයාලට දාගන්න පුළුවන් pending order එකක්. මෙතන market execution නෙමෙයි. මෙතන pending orders යන්න ඔයා දැන් දාන්නේ sell limit එකක් කියලා හිතන්නකෝ. sell limit එක. හරි. එතකොට ඔයාගේ current price එක මෙතනනේ තියෙන්නේ. මම ඒකට horizontal line එකක් අඳිනවා. ඔය current price එක මෙතන. හරි. එතකොට sell limit භාවිතා කරන්නේ current price එකෙන් ඉහළදී වන මිල චලනයන් එක්ක. හරි. එතකොට අපි හිතනවා market එක මෙන්න මේ price එකට ආවම sell වෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතනවා අපේ prediction එක අනුව මෙතනට આવොත් market එක පහළට ගමන් කරනවා කියලා. හරිද? මෙන්න මේ වගේ වෙලාවට අපි sell stop order එකක් දාන්නේ. හරි අපි ඒක දාන විදිය බලමු. මෙතන market execution වල pending order select කරා. මෙතන sell limit දුන්නා. ඊට පස්සේ price එක. මෙන්න මේ price එකට ආවම තමයි sell එක active වෙන්න ඕන. 145යි 7යි 145.71යි බිඳුව. 145.71යි බිඳුව. හරි. ඊට පස්සේ අපේ lot size එක දාගන්න අවශ්‍ය වෙනවා. හරි. lot size එක දාගෙන stop loss එක සහ take profit එක යන්න අපි දාගමු. හරි. stop loss එක අපි උදාහරණයක් විදියට අපි මෙතනදී 146යි 160 දාමු. හරි. ඒ වගේම take profit අගය 142.75 දාමු. හරි. ඔන්න ඔය විදියට place වුණා. හරි. දැන් මම sell limit order එකක් දැම්මේ market එක මෙන්න මෙතනට ගියයින් පස්සේ මෙතනට ගියොත් අපේ මෙන්න මේ sell order එක අපේ මෙන්න මේ මුලින්ම 0.1 lot size එකෙන් active වෙනවා. stop loss එක මෙතන. ඒ වගේම take profit target එක මෙතන. ඒ වගේම අපිට මේක drag and move කරන්න පුළුවන්. drag and move කරායින් පස්සේ අපිට stop loss take profit move කරන්න පුළුවන්. මේක move කරද්දී take profit value එක වගේ lot size එකත් එක්ක ඔයාට $2.80 තියෙනවා. ඉතින් මේක අපිට modify order කරන්නත් පුළුවන් මෙන්න මේ විදියට. අපි දැන් කතා කරමු sell stop එකක් දාන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාගේ analysis වලට අනුව ඔයා හිතනවා market එක මෙන්න මේ level එකට આવොත් sell වෙනවා කියලා. ඒ කියන්නේ මෙතනට આવොත් market එක තව දුරටත් පහළට යනවා කියලා ඔයා predict කරනවා.
ඕම දෙයක් ඔය ප්‍රෙඩික්ට් කරනවා. තව පල්ලෙහාට යනවා කියලා. හරි. එතකොට අපි දාන්නේ sell stop order එකක්. අපි sell stop order කොහොමද දාන්නේ? new order ගියා. මෙතනදී අපි pending order වලට යන්න ඕන. ඊට පස්සේ අපි මෙතනදී sell stop select කරගන්නවා. price එක 142.62. 142.62. මතකද stop loss value එක take profit value එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඊට පස්සේ මේක place කරන්න ඔයාලට පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න මෙතන වාගේ ඊට පස්සේ බලන්න මෙතන ඔයාලට sell stop එක active වෙලා තියෙනවා. price එක මෙන්න මේ level එකට ආවම automatically ඔයාගේ sell order එක active වෙනවා. computer ඉස්සරහා හිටියත් නැතත් automatically trade එක execute වෙලා stop loss take profit දැම්මෙන් පස්සේ අදාළ targets වලට reach වෙලා trade එක automatically close වෙනවා. හරි. අපි කතා කරමු දැන් buy stop සහ buy limit ගැන. buy limit එකක් කියන්නේ මොකද? වෙළඳපොළ මිලට අඩුවෙන් මිලදී ගැනීමට buy limit අපි භාවිතා කරනවා. ඒ කියන්නේ අපි buy limit එකක් කියලා කියන්නේ අපේ analysis එකට අනුව අපි හිතනවා market එක මෙන්න මේ level එකට ආවෙන් පස්සේ තමයි buy වෙන්න පටන් ගන්න කියලා. එතකොට අපි buy limit එකක් දාන්නේ. current price එකෙන් යටට market එක reach වුණායින් පස්සේ market එක bullish movement එකට ගමන් කරනවා අපි buy limit දාන්නේ. ඒ වගේම buy stop කියලා කියන්නේ current market price එකෙන් ඉහළ level එකකට ආවෙන් පස්සේ buy movement එක start කරනවා නම් එහෙම නැත්නම් up trend එක start කරනවා නම් අපි buy stop දාන්නේ. හරි. අපි MT5 platform එකට ගිහිල්ලා buy stop සහ buy limit දාන එක ගැන කතා කරමු. ඔයාලට pending order එක delete කරන්නත් මෙන්න මෙතන මේ cross එක බුවෙන් පස්සේ pending order එක delete වෙනවා. හරි. අපි දැන් යමු buy stop සහ buy limit දාන හැටි. pending order ගියා buy limit එක කොහොමද දාන්නේ? හරි. අපි මෙන්න මෙහෙම හිතනවා අපේ current market price එක මෙන්න මේ level එක දැන්න තියෙන්නේ. අපි හිතනවා market එක මෙන්න මේ level එකට ආවෙන් පස්සේ තමයි උඩට යන්නේ කියලා. buy වෙන්න පටන් ගන්න කියලා. හරිද? ඔන්න ඕක තමයි අපේ analysis එක. හරි. අපි මේ වෙලාවට දාන්නේ buy limit එකක්. අපි මෙතන pending orders යනවා. pending orders කියලා buy limit දාන price එක විදිහට අපි දාන්නේ මෙතන 141.07. හරි. ඊට පස්සේ අපි stop losses take profit values දානවා. මෙතනදි මම මේ example එකේ දාන්න ඒක අනිවාර්යෙන් අපි දාන්න ඕන. ඔන්න අපි දැන් අපේ buy limit එක active වෙලා තියෙන price එක මෙන්න මේ level එකට ආවම automatically ඔයාගේ buy order එක execute වෙනවා. හරි. එතකොට current market එකෙන් යට levels වල අපි buy order execute කරනවා නම් අනාගතයේදී current market price එකෙන් යටට ගිහිල්ලා buy order එකක් execute කරනවා නම් buy limits දාන්නේ. හරි. buy stop දාන්නේ current market price එකෙන් ඉහළ levels වලදී. අපි හිතනවා market එක මෙන්න මේ level එකට ආවොතින් එයා තව දුරටත් buy වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට අපි දාන්නේ මොනවද? buy stop දානවා. buy stop order එකක් දාන්නෙත් ඒ විදියටම තමයි. අපි pending order ගියා buy stops වලට ගියා. එතකොට මෙන්න මේ level එකක් ගම 147.915. 147.915 current price එකෙන් ඉහළ අගයක් තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා market එක current market price එක මෙතන තියෙන්නේ. අපේ analysis වලට අනුව price එක මෙතනට આવොත් තමයි market එක buy movement එහෙම නැත්නම් bullish run එක එහෙම නැත්නම් up trend එක start වෙන්නේ. current market price එකෙන් ඉහළ level එකට ආවෙන් පස්සේ market එක buy වෙනවා කියලා අපි predict කරනවා analysis එකට අනුව අපි buy stops දාන්නේ. හරි guys, ඔන්න ඔහොම තමයි අපි buy stops buy limits දාන්නේ. ඒ වගේම sell stop sell limit දාන්නේ. ඒ වගේම අපි market එකකට basic market order type එක execute කරන්නේ ඔන්න ඔය විදියට.
ඔයාලට මාකට් ඕඩර් ටයිප්ස් ගැන හොඳ නොලෙජ් එකක් ලැබුණා කියලා මම හිතනවා. එහෙනම් අපි ආපහු අපේ ඊළඟ YouTube වීඩියෝ එකෙන් හමු යමු. ට්‍රේඩින් කෝස් කරන්න ලොකු ගණන් ගෙවලත් තවමත් හරියට ඉගෙන ගන්න බැරි වුණාද? ඔයා විතරක් දන්න දෙයක් YouTube වීඩියෝ එකක් දාලා නිකන් කියලා දෙයිද? ට්‍රේඩ් කරලා හැමදාම තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවද? ඒකට හේතුව තවම හොයාගන්න බැරිද? අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගන්න කැමතිද? මුලින්ම අපි මූලික දැනුම ලබා දෙනවා. පසුව අපගේ ඇඩ්වාන්ස් ස්ට්‍රැටජි කියලා දෙනවා. ඒ කරලා අපි ඔබව අතාරිනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. ඔයාට අපි කරන මාකට් ඇනලිසිස් ටිකත් ෂෙයා කරනවා. සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අදම අපගේ ට්‍රේඩින් මෙම්බර්ෂිප් එක හා එක්වන්න. learntome.net. එකක් හෝ මිල ලක්ෂයක් කියලා කියන්නේ ඕනම විනිමය අනුපාතකින් සිදු කළ හැකි කුඩාම මිල වෙනසක් විදියට අපි පිප් එක හඳුන්වනවා. දර්ශක සහ කොටස් වැනි වෙනත් උපකරණ සඳහා අවම මිල චලනයක් ටික් එකක් ලෙස හැඳින්වෙනවා. දර්ශක සහ කොටස්, ඒ කියන්නේ ස්ටොක් සහ ඉන්ඩිසස් වල අවම මිල චලනයක් ටික් එකක් ලෙස අපි හඳුන්වනවා. මුදල් ලේඛක සඳහා සාමාන්‍යයෙන් 4 දශම ස්ථානයේ වෙනස් වීමක් තමයි අපි පිප් එකක් කියලා හඳුන්වන්නේ. ඒක උදාහරණයක් විදියට ඔයාලට මෙතන එක්ස්චේන්ජ් රේට් එක 1.1358 බලා ගන්න පුළුවන්. එතකොට මේකේ 1.1359 වලට වෙනස් වීමක් වෙලා තියෙන එක්ස්චේන්ජ් රේට් එක වෙන කුඩාම වෙනසට අපි පිප් එකක් කියලා කියනවා. ඒතර මෙතන වෙනස බැලුවොත් අපිට 0.001 විදියට එනවා. අපි වෙනත් විදියකට මේක කියනවා පිප් එකක වෙනස් වීමක් කියලා. අපි තව උදාහරණයක් අරන් බලමු. මෙතන ඩෙසිමල් 5ක් තියෙනවා. දැන් අපි කලින් උදාහරණ ඩෙසිමල් 4යි තියෙන. මෙතන ඩෙසිමල් 5ක් තියෙනවා. මෙතන තියෙන්නේ 1.13575. and price change එක වෙලා තියෙනවා 1.13590 වලට. ඒතර මෙතන වෙනස කීයද? අපේ ආන්සර් එක විදිහට 0.0015 විදියට එනවා. මේක අපි කොහොමද කියන්නේ පිප්ස් වලින්? මේක පිප්ස් වලින් අපි කියන්නේ පිප්ස් 1.5. එහෙම නැත්නම් පිප් 1යි පිපට් 5යි. US ඩොලර් සහ අනිත් කරන්සි පෙයාස් ගත්තයින් පස්සේ දශම ස්ථාන 4කින් හෝ 5කින් තමයි කෝට් කරලා තියෙන්නේ. සමහර බ්‍රෝකර්ස්ලා කෝට් කරන කරන්සි පෙයා එක දශම ස්ථාන 4කට, සමහර බ්‍රෝකර්ස්ලා කෝට් කරනවා දශම ස්ථාන 5කට. ඒතර 5 වෙනි දශම ස්ථානය අපි පිපට් කියලා හඳුන්වනවා. 4 වෙනි දශම ස්ථානය අපි පිප් කියලා හඳුන්වනවා. ඇමරිකන් ඩොලර් සහ අනිකුත් මුදල් වර්ග සාමාන්‍ය දශම ස්ථාන 4ක හෝ 5කට තමයි කෝට් කරලා තියෙන්නේ. හරි අපි එක්සැම්පල් එක ගමු. යුරෝ USD එක්ස්චේන්ජ් රේට් එක ගත්තොත් දශම ස්ථාන 4ක මෙතන කෝට් කරලා තියෙන 1.19558. ඒ වගේම සමහර වෙලාවට සමහර බ්‍රෝකර්ස් කම්පැනිස් මේක දශම ස්ථාන 5කට කෝට් කරනවා 1.19582. සාමාන්‍ය XM බ්‍රෝකර් කම්පැනි යුරෝ USD පෙයා එක දශම ස්ථාන 5කට තමයි කෝට් කරලා තියෙන්නේ. ඒතර යෙන් සම්බන්ධ පෙයාස් ගත්තොත් දශම ස්ථාන 2කට හෝ 3කට තමයි කෝට් කරලා තියෙන්නේ. දශම ස්ථාන 2කට හෝ 3කට. සමහර බ්‍රෝකර් කම්පැනිස් ඩෙසිමල් පොයින්ට් 2යි, සමහර බ්‍රෝකර්ස් කම්පැනිස් ගත්තොත් ඩෙසිමල් පොයින්ට් 3කට කෝට් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යුරෝ යෙන් පෙයා එක ගත්තොත් 110.45ට කෝට් කරලා තියෙන. ඒතර සමහර බ්‍රෝකර්ස් කම්පැනි ගත්තොත් XM බ්‍රෝකර් කම්පැනි එක ගත්තොත් යුරෝ යෙන් පෙයා එක දශම ස්ථාන 3කට කෝට් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 110.45 ඊට පස්සේ වැදගත්ම දෙයක් වෙන මෙන්න මේ ස්ප්‍රෙඩ් එක ගැන කතා කරමු. මොකද්ද මේ ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ? ස්ප්‍රෙඩ් එක කියන එක අපිට සරලවම උපකරණයේ ගැනුම් මිල සහ විකුණුම් මිලෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ උපකරණ bid and ask එකේ වෙනසට අපි කියනවා ස්ප්‍රෙඩ් එක කියලා. එහෙම නැත්නම් broker fees එක කියලා. ඒතකොට අපි මෙතන උදාහරණයක් විදිහට යුරෝ USD පෙයා එක අරගෙන තියෙනවා. යුරෝ USD පෙයා එකේ ගැනුම් මිල 1.195ට විකුණුම් මිල ගත්තොත් 1.195. ඔය දෙක අතර වෙනසට අපි කියනවා අපි ස්ප්‍රෙඩ් එක කියලා. මෙතන ස්ප්‍රෙඩ් එක 0.001. එහෙම නැත්නම් පිප් 1යි කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් ගැනුම් මිල නම් බිඩ් කියලා කියන්නේ උපකරණයක් ගත්තොත් කරන්සි ඇසෙට් එකක් ගත්තොත් විකිණීම සඳහා වන මිල, විකුණුම් මිල ආස්ක් ප්‍රයිස් කියලා කියන්නේ උපකරණයක් මිලදී ගැනීමට ඇති මිල. මෙන්න මේ මිල ගණන් අතර වෙනස bid and ask price එක අතර වෙනසට අපි කියනවා ස්ප්‍රෙඩ් එක කියලා. GBP USD ගත්තොත් ගැනුම් මිල සහ විකුණුම් මිල ගත්තොත් 1.13350 1.13352 මේ දෙක අතර වෙනස 0.002 වෙනවා. අතර ස්ප්‍රෙඩ් එක අපිට පිප් දෙකක් කියලා කියන්න පුළුවන්. ඉතින් කරන්සි පෙයා එකෙන් කරන්සි පෙයා එකට ස්ප්‍රෙඩ් එක වෙනස් වෙනවා.
ඊළඟට අපි කතා කරමු lot size එක කියලා කියන්නේ මොකක්ද කියලා. MT4 MT5 platforms වල MC traders වල අපිට මේ currency pairs trade කරද්දී standard unit එකක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මේක සරලව පැහැදිලි කරන්නම්. අපි දැන් කඩේට ගිහලා මොනවාරි බඩුවක් ගනිද්දි, හාල් ගනිද්දි, සීනි ගනිද්දි අපිට standard unit. එහෙම නැත්නම් සීනි කිලෝ එකක් ඒ විදිහට තමයි ඉල්ලන්නේ. එහෙම නැත්නම් අපි distance එක කියද්දි මීටර්, කිලෝමීටර් ওই වගේ භාවිතා කරන standard unit. එතකොට මේ trade කරද්දිත් SI unit එකක් විදිහට අපි භාවිතා කරන්නේ lot size. එතකොට අපි lots වලින් තමයි trade කරන්නේ. MT4 සහ MT5 platform වල සෑම විටම lot ලෙස හැඳින්වෙන නිශ්චිත ප්‍රමාණ වලින් අපි trade කිරීම සිදු කරනවා. forex සිදී ගත්තොත් standard lot එකක් කියලා කියන්නේ base currency එකෙන් unit ලක්ෂයක් වන අතර micro lot එකක් කියලා කියන්නේ base currency එකෙන් unit 1000. හරි. එතකොට අපි උදාහරණකින් මේක පැහැදිලි කරගමු. උදාහරණයක් euro USD ගත්තොත් euro USD standard lot එකක් කියලා කියන්නේ unit 1000ක් base currency එකෙන්. දැන් අපි euro USD කියන currency pair එක ගත්තොත් currency pair එක හැදලා තියෙන මුදල් වර්ග දෙකකින් මුදල් යුගලයකින්. එතන euro සහ USD base currency එක කියන්නේ first currency එකට. එහෙම නැත්නම් බලන්නේ euro කියන එකට මෙතන code currency එක කියලා කියන්නේ USD. එහෙම නැත්නම් දෙවෙනි currency එක USD විදිහට අපි මෙතන හඳුන්වනවා. එතකොට GBP USD වල base currency වෙනවා GBP. එහෙම නැත්නම් pound USD code currency එක වෙනවා. එතකොට standard lot එකක් කියලා කියන්නේ pound ලක්ෂයක්, micro lot එකක් කියලා කියන්නේ pound 1000. UJ ගත්තොත් standard lot එකක් කියලා කියන්නේ ඩොලර් ලක්ෂයක්, micro lot එකක් කියලා කියන්නේ ඩොලර් 1000. වෙළඳ භාණ්ඩ කොටස් සහ අනිකුත් උපකරණ lot එක මගින් උපකරණයේ ඒකක ගාන තමයි නිරූපණය වෙන්නේ. හරි. අපි ඊට පස්සේ gold ගමු. gold standard lot එකක් කියලා කියන්නේ ounce 100ක්, micro lot එකක් කියලා කියන්නේ 1 ounce එකට. ඒ වගේම bitcoin ගත්තොත් standard lot එකක් කියලා කියන්නේ 1 bitcoin. ඒ වගේම micro lot එකක් කියලා කියන්නේ 1 bitcoin වෙනවා. US 500 index ගත්තොත් standard lot එකක් කියලා කියන්නේ 1 unit එකක්. ඒ වගේම micro lot කියලා කියන්නේ 1 unit එකක් වෙනවා. Facebook ගත්තොත් standard lot එකක් කියලා කියන්නේ shares 10ක්, micro lot එකක් කියලා කියන්නේ shares 10ක්. ට්‍රේඩින් කෝස් කරන්න ලොකු ගණන් ගෙවලත් තවමත් හරියට ඉගෙන ගන්න බැරි වුණාද? ඔයා විතරක් දන්න දෙයක් YouTube වීඩියෝ එකක් දාලා නිකන් කියලා දෙයිද? ට්‍රේඩ් කරලා හැමදාම තියෙන සල්ලි ටිකත් නැති කරගන්නවද? ඒකට හේතුව තවම හොයාගන්න බැරිද? අපිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගන්න කැමතිද? මුලින්ම අපි මූලික දැනුම ලබා දෙනවා. පසුව අපගේ ඇඩ්වාන්ස් ස්ට්‍රැටජි කියලා දෙනවා. ඒ කරලා අපි ඔබව අතාරිනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. ඔයාට අපි කරන මාකට් ඇනලිසිස් ටිකත් ෂෙයා කරනවා. සම්පූර්ණ ගාස්තුව රුපියල් 3500ක් පමණයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අදම අපගේ ට්‍රේඩින් මෙම්බර්ෂිප් එක හා එක්වන්න. learntome.net